සුබ දවසක් හැමෝටම. ඉතින් මගේ පහුගිය වීඩියෝ බලලා මාව සබස්ක්‍රයිබ් කරපු, කමෙන්ට් කරපු, ලයික් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. වීඩියෝ බලලා පැල ඕඩර් කරපු අයටත්, වීඩියෝ එක බලපු අයටත් ගොඩක්ම ස්තුතියි. අදත් ඉස්තුරු පැල සේල් එකක් අරගෙන ආවේ. අපි බලමු පැල මොනවද කියලා. මේ අංක 1 අංක 1කින් තියෙන මේ ප්ලාන්ට් එක මෙතන පැල දෙක විතර බුෂ් එකක් තියෙන්නේ. ඒකේ මේ පොට් එක දෙනවා රුපියල් 150කට. මේ අංක 2 අංක 2කින් තියෙන බ්‍රොමීලියා ප්ලාන්ට් එකක්. ඒකේ මේ ප්ලාන්ට් එක දෙනවා රුපියල් 200කට. මේ අංක 3 අංක 3ෙන් තියෙන බ්‍රොමීලියා එකක්. ඒ මල් වෙන බ්‍රොමීලියා වර්ගයක්. මේක මම කලින් සේල් වලත් දැම්මා. ඉතින් මගේ ළඟ තියෙන පැලවල මල් වෙන විදියට මම සේල් වලට එකතු කරගන්නවා. ඉතින් මේකේ මේ පැලේ දෙනවා රුපියල් 250කට. මේ අංක 4 අංක 4ෙන් තියෙන මේ ප්ලාන්ට් එක ඒක ටිකක් ලොකු ප්ලාන්ට් එකක් තියෙන්නේ. ඒකේ මේ පැලේ දෙනවා රුපියල් 200කට. මේ අංක 5 අංක 5ෙන් තියෙන බ්‍රොමීලියා ශාකයක්. ඒකේ හීනි කටු සහිතයි මේ පට්ටවල දාරවල. ඒකේ මේ පැල දෙකම ගන්නව නම් රුපියල් 150කට මේ පොට් එක දෙනවා. තනි පැලයක් ඕනේ නම් රුපියල් 100කට මේ පැලයක් දෙන්න පුළුවන්. මේ අංක 6ෙන් තියෙන බ්‍රොමීලියා ප්ලාන්ට් එකක්. ඒකේ මේ ප්ලාන්ට් එක දෙනවා රුපියල් 200කට. මේ අංක 7ෙන් තියෙන බ්‍රොමීලියා ප්ලාන්ට් එකක්. ඒකේ මේ පැලෙත් දෙනවා රුපියල් 200කට. මේ එකම වර්ග නෙවෙයි. මේ ප්ලාන්ට් එකේ මේ රෝස පාට තියෙන පට්ට දෙපැත්තේ මේක තියෙන්නේ තද දුඹුරු පාටක් වගේ. මේක වර්ග දෙකක්. මේ බ්‍රොමීලියාම තමයි පාට දෙකක් මේ. මේ අංක 8ෙන් තියෙන ස්පයිඩර් ප්ලාන්ට් එකක්. ඒකේ මේ පැලේ දෙනවා රුපියල් 100කට. මේ අංක 9ෙන් තියෙන ස්පයිඩර් ප්ලාන්ට් එකක්. ඒකේ මේ ඉස්සෙල්ලා පෙන්වුව එකේ තියෙන්නේ කොළ පාට දාරයක් තියෙන පට්ටු දෙපැත්තේ. මේකේ තියෙන සුදු පාට දාරයක් මැද කොළ පාට. ඒකේ මේ ප්ලාන්ට් එක දෙනවා රුපියල් 150කට. මේ අංක 10ෙන් තියෙන ග්‍රාස් එකක්. ඒක මිටි ග්‍රාස් එකක්. පඳුරු විදියට පවා ගන්න පුළුවන්. ඒක දෙනවා රුපියල් 50කට. මේ අංක 11ෙන් තියෙන ග්‍රාස් එකක්. ඒකේ තියෙන දිගටි පට්ට. ඒකේ මේ ප්ලාන්ට් එක දෙනවා රුපියල් 100කට. මෙතන බුෂ් එකක් තියෙන තනි ප්ලාන්ට් එකක් නෙමෙයි. මේ අංක 12ෙන් තියෙන විසුතුරු පත්‍රික ශාකයක්. තම්පලා කුලයට අයිති. මෙතන තියෙනවා පැල 4-5ක් විතර තියෙනවා. මේකේ මේ පොට් එකම දෙනවා රුපියල් 50කට. මේ අංක 13ෙන් තියෙන්නේ පොතෝස් එකක්. මෙතන තියෙන්නේ බුෂ් එකක්. ඒකේ මේ පොට් එක දෙනවා රුපියල් 150කට. මේ අංක 14 පෙඩිලැංගස් එකක් තියෙන්නේ. ඔයාලට පේනවා ඇති තනි ඉත්ත නෙමෙයි අතු බෙදිච්ච ශාකයක් තියෙන්නේ. මේක හැංගින් පොට් එකකට ගොඩක්ම ලස්සනයි දාලා හදාගත්තාම. ඒකේ මේ පැලේ දෙනවා රුපියල් 100කට. මේ අංක 15ෙන් තියෙන අක්කපාන ප්ලාන්ට් එකක්. මෙතන පැල දෙකක් තියෙනවා මේ පොට් එකේ. ඔයාලට පේනවා ඇති මේ පට්ටවල වටේ රෝස පාට දාරයක් ගිහින් තියෙනවා. ඒක ලස්සන ප්ලාන්ට් එකක්. මේක අතු වලින් බෝ කරගන්න පුළුවන්. ඒකේ මේ ප්ලාන්ට් එක මේ පොට් එක දෙනවා රුපියල් 150කට. මේ අංක 16ෙන් තියෙන රෝහියෝ ප්ලාන්ට් එකක්. ඒකේ මේ ප්ලාන්ට් එක දෙනවා රුපියල් 150කට. මේ අංක 17 තියෙන ඩ්‍රසීනා මෙතන ප්ලාන්ට් 5ක් තියෙනවා. මේ ප්ලාන්ට් 5ම එක්කෙනෙක් ගන්නව නම් මේ පොට් එක දෙනවා රුපියල් 400කට. එහෙම නැතුව තනි ප්ලාන්ට් එක ඕනේ අයට තනි ප්ලාන්ට් එක දෙනවා රුපියල් 100 ගානේ. මේ අංක 18ෙන් තියෙන බිගෝනියා ප්ලාන්ට් එකක්. ඒකේ මේ ප්ලාන්ට් එක දෙනවා රුපියල් 100කට. මේ අංක 19ෙන් තියෙන සැන්සවේරියා එකක්. මේක කූරු සැන්සවේරියා එක. මේක ලොකු පොට් එකක දැම්මට පස්සේ මේක ලොකුවට මේ පට්ට විහිදිලා හැදෙනවා. මේකේ මම මදර් ප්ලාන්ට් එකක් දාන්නම් ඔයාලට බලා ගන්න ෆොටෝ එකක්. ඒකේ මේ ප්ලාන්ට් එක දෙනවා රුපියල් 450කට.
මේ අංක 20 අංක 20න් තියෙන සැන්සවේරියා එකක්. මේක මහත පත්‍රේ දුඹුරු පාට අවුට්ලයින් එකක් යනවා. මේ ගොඩක් හීනියට. ඒකේ මේ පැලේ දෙනවා රුපියල් 150කට. අංක 21 අංක 21න් තියෙන සැන්සවේරියා එකක්. මේක සැන්සවේරියා මිටි ප්ලාන්ට් එක. ඒකේ මේ පැලේ දෙනවා රුපියල් 150කට. මේ අංක 22 අංක 22න් තියෙන සිංගෝනියම් එකක්. මෙතන බුෂ් එකක් තියෙන්නේ. මේ ලස්සන පත්‍රයක් මේකේ තියෙන්නේ. මේකේ ගහ උස්සට ගියාට පස්සේ කට් කරාට පස්සේ එතනින් පැල ගොඩාක් ගන්න පුළුවන් හරි ඉක්මනින් බෝ වෙන සිංගෝනියම් එකක් මේක. ඒකේ මේ බුෂ් එක දෙනවා රුපියල් 200කට. මේ අංක 23 අංක 23න් තියෙන මේ ශාකය ඒකේ මේ පැලේ දෙනවා රුපියල් 200කට. මේ අංක 24 ලිලි රෝස පාට ලස්සන මලක් පිපෙන්නේ මේකේ. ඒකේ මේ පැලේ දෙනවා ටිකක් ලොකු පැලයක් තියෙන්නේ. ඒකේ මේ පැලේ දෙනවා රුපියල් 250කට. මේ අංක 25 අංක 25න් තියෙන මේ ප්ලාන්ට් එක අඩියකටත් වැඩිය දිගයි. ඒකේ මේ ප්ලාන්ට් එක දෙනවා රුපියල් 400කට. මේ අංක 26 සිප්ලේරා ප්ලාන්ට් එකක් තියෙන්නේ අඩියක් විතර උස ප්ලාන්ට් එකක්. ඒකේ මේ ප්ලාන්ට් එක දෙනවා රුපියල් 200කට. අද සේල් එකේ මෙතන පැල 26ක් තිබුණා. ඉතින් ඔයාලා මේ පැලවලට කැමති නම් ඔයාලා ආස කරන පැල මෙතන තියෙනවා නම් මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් තියන්න. මගේ WhatsApp නම්බර් එක 070 74 75 222. ඔයාලා කාටත් තෙරුවන් සරණයි.